ඒ දැන් ඔයාලට හොඳම උදාහරණය අනුති ගුණසේකර. ලස්සනින් අඩුවකුත් නැහැ. හරිද? එතකොට බුද්ධිමත් කමනත් අඩුවක් නැහැ. තමයි එයාගේ පර්සනැලිටි එකෙන් අඩුවකුත් නැහැ. එයාගේ පෞරුෂත්වය ගොඩනැගිලා තියෙන එයාගේ අධ්‍යාපනයත් එක්ක. හරි හැමෝම කතා කරන්නේ එයාගේ උගත්කම ගැන. කිසිම දෙයක් නාන මිස් වර්ල්ඩ් මිස් ශ්‍රී ලංකා වුණා. ඒත් ඒ කවුරු ගැනවත් ඔච්චර පොසිටිව් කතා කරේ නෑනේ කවුරුත්. හැමතිස්සෙම යාගෙන ඉන්ටර්වියුස් කරපුවා යාගෙන මොකද්ද? මම මේ ඩංකන් කෙනෙක් මගේ ගම අනුරාධපුරෙන් මං ආවේ. මගේ ඩිග්‍රී මේ කැලණි විශ්වවිද්‍යාලයේ මෙහෙම ඩිග්‍රී එකක් තියෙනවා. මගේ මාස්ටර් එක කරන්න මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. හැමෝම කතා කරන්නේ මොකක් ගැනද යාගේ? මොකක් ගැනද කතා කරන්නේ? අනුතිගේ මොකක් ගැනද? ලස්සන ගැනද කතා කරන්නේ? ලස්සන ගැන කතා කරනවනේ. නැත්තේ නේ අනුතිගේ ලස්සන ගැන කතා කරනවා. හරිද? එයාගේ තියෙන මොනවාද බුද්ධිමත්කම ක්වොලිෆිකේෂන්ස් ගැන කතා කරනවා. හැබැයි වැඩිපුරම කතා කරන්නේ මොකක් කියලාද? මේ ළමයාගේ උගත්කම නේද මේක මෙච්චර හේතුව. එයාගේ පර්සනැලිටි එක හැදෙන්නත් බය නැතුව ඕන තරම් එයාට යන්න පුළුවන් පුතේ. එයාගේ පස්සෙන් එයාගේ මොකද උගත්කම තියෙනවා. බුද්ධිමත්කම උගත්කම දෙකම තියෙනවා. ඒ ඕන තැනක පය ගහලා ඉන්න පුළුවන් බය නැතුව.